ඉගිලෙන්න එපා මමත් බයයි හොඳේ. ඒක නම් අදාමනේ. අපිට ඔලිගෙනවා නම් අපි කියන්නේ. Sri Lankan Kollo. Bye. Hi guys. සති දවස් 7න් 5ක්ම එකම තැනට වෙලා දැන් ඉන්නකොට බෝරින්. මයින්ඩ් එකට චේන්ජ් එකක් දෙන්න මම අද ඉරිට යන්න හිතුවා බෙල්ලන්ග. ලස්සනයි ඒකම දිගට හැදුනාම ඉතින් මම ඉඳන් ඔබේ ළඟට ගිහිල්ලා ඉතින් තා පොඩි තැනකට යන්න හිතන් ඉන්නවා බලමු කොහෙටද යන්නේ කියලා මතකින්නකෝ තව ලස්සන තැනකට යන්න හිතාගෙන බස් එකේ තමයි යන්න වෙන්නේ බස් දෙකක යන්න ඕනේ මම හිතන්නේ අන්න බල්ලස්කම බැස්සා මම බොල්ලස්කම බැස්සා දැන් ඊට පස්සේ යන්න ඕනේ ආයි බස් එකම තනියම ඉන්න නිසා හවස් වෙන්න කලින් ගිහිල්ලා එන්න ඕනේ කවුලේගේ කකුලකුත් වැගුණා පස්සේ තනියම නිසා හවස් වෙන්න කලින් ගිහිල්ලා ගගල් එන්න ඕනේ කියලා කියනවත් එක්කම කොල්ලේගේ කකුල වැගුණා බෙල්ලන් වල බැස්සා දැන් යනවා මම මල් බලන්න මල් කඩියක් හොයාගෙන යනවා එකක් තියෙනවා ඒක මම සිග්නල් උන් ක්‍රියේට් කරන්න ලස්සනයි හැබැයි මල් අපි මුත් ගන්න මල් ඒ තිස්ස මහරාමෙනි කියන්නේ මේ කොහෙද මේ බිල්ලන් ගන්න මේ මල් කීයදයි ඔබ 203යි 205 ඉතින් මේක 3යි නේ. ඔව්. මේක 3යි මේකත් 3යි. මේක 3යි. මේක මොකක්ද? හෙටයි. හෙටයි කිව්වේ? මේකෙන් ගමු එහෙනම්. හයක් දෙක. ඒක තෝරලා ගන්න. පන්සලට බෙල්ලන්විල පුරාණ රජ මහා විහාරය මනුෂ්‍යාත්මයක් ලබන්න අපි ගොඩක් පින් කරලා තියෙන්න ඕනේ. ගොඩක් කිව්වම ගොඩක් අහලා නැද්ද කතාවක් තියෙනවද කන කැස් බෑවා වියසුදරින් අහස බලනවා වගේ. හරි අසීරු කාර්යයක් තමයි කැස් බෑවට අහස බලන්න පුළුවන් ඉන්නේ ගොඩ කාලයකින් පස්සේ. ඉතින් පුළුවන් හැම වෙලාවෙම පිනක් දාමක් කරගන්න. අපි රස්සා කරනවා වගේම පුංචිම හරි වෙලාවක් අපි මේ විදිහට පිනට දහමට කාලය වෙන් කරන්න ඕනේ. ඉතින් පුළුවන් හැම වෙලාවෙම පුංචිම දෙයකින් හරි අපි පිනක් එකතු කරගමු. ඒතියට වැන්දා උඩුකටත් වැන්දා දැන් මම යනවා බෝධීන් වහන්සේට. බෝධියට යනවා. පෑන් කලය බෝධීන් වහන්සේ වලා පෑන් කලයකින් මේ තියෙන්නේ සල් මල් දැකලා තියෙනවද? මේ නම් සල් පොහොට්ටු. ඉන්නකෝ මම සෝන් කරලා පෙන්නන්නම්. සල් මල් මාර ලස්සනයි. ඒ වගේම සුවඳයි. සල් මල් සමාන කරලා තියෙන බුදුහාමුදුරුවන්ට සහ පිරිවරට. සල් මලක් කරන් බලන්නකෝ. ඒ වගේ. මෙතන යහපැත්තේ ඉන්නවා බෙල්ලන් වෙල අලියා. එයා වහලා තියෙන මේ දවස්වල පේන්නේ නැහැ. මට සද්ද යනවා දන්නේ සලම් බලන් ගන්නවා. ඒත් ඉතින් මේ කළු ඉටලි ගහලා වහලා තියෙන ඒවා පෙන්වන්නේ නැහැ. මොකක් හරි ඇති හේතුවක්. අර කාලයක් තියෙනවනේ යාලට. ඒ කාලෙට යාලා පෙන්වන්නේ නැතුව තියෙනවනේ. එහෙම වෙන්නේ නැති.
දැන් හරිය මල් පූජා කරා, පහන් පත්තු කරා, ලුකුරු පත්තු කරා, වැන්දා. දැන් එමෙහිට දේවාල පැත්තට ගිහිල්ලා දේවාල ටිකක් පැන්දගෙන මං කිව්ව තැනට යන්න ලෑස්ති. එතනට ගිහින් හැමෙමු. පේනවද නැහැ චුට්ටක් මම ඔයාලට පෙන්නන්න සූම් කරලා මෙන්න මෙතන එයා ඉන්නවා නාවනවා කරනවා. මේකත් එක්ක ඊළඟ තැනට යන්න බස් එකක් නෑනේ. ටයිම් තව තියෙනවා. ඉතින් මං ආවා මෙතෙන්ට. පාරට ලයිනට වඩා හොඳයි. බලන්නකො මෙතන ලස්සන. හලෝ ඉතින් මෙයාට කැමරේ ලගුවා. හායි. බස් එකක් එනකන් කියලා බස් එකක් නැහැ. මින් මැදුරක් හම්බුණා බස් එකක් එන්න වෙලා යනවා. ඉතින් මින් මැදුරකට උකුරු වගේ. ඕ. highlighters. ඔයාලගාවත් කියනවාද කියලා බලන්න. මෙයාලා වගේ අය ඉන්නවනම් කියන්න මට කමෙන්ට් කරන්න. මෙයාලා දන්නවද එක්තරා භාවනාවක් තමයි මාළුව දිහා බලන් ඉන්න එක. හැබැයි භාවනාව කැඩලා යනවා මෙයාලා වගේ සද්ද තියෙන ගාවට ආපුවාම. හම්බුනා. Halo? Hai. Hai bayar dah nih. Nih, gila dah. Gila ni apa mama bayar ini deh? Sekarang apa mau? Satu lagi kalau nama dia ni. Lagi kucing ada ni. Halo, bayar. Lagi kucing ada. Kalau lagi ada ni. Okay, lagi kucing. Minus lagi. Ni lagi kucing. බෙල්ලන් වීල පාසලේ ඉඳලා මොංගොයට දෙන්නේ ඔයාලට කියන්නම් මේ උලගත් එක කොහේ කියලා දාලා ගන්න. මෙන්න බලන්න. සාඩෙන් කොහොමද පින්නනම් මොංගොයට ආවි කියලා. ආවි ගල් කිස් බීච් එකට. බෝට් එකක් යන්නයි හදන්නේ. හම්බෝ වෙනවා කකුල කරගෙන. මේකට යන්නයි ලෑස්ති. මෙන්න මේක. කොල්ලෝ. මේකට යන්නයි ලෑස්ති. එයාලා බලන් ඉඳලා රැල්ලක් එනකන් ඉඳලා තමයි බෝට් එක දාන්නේ. රැල්ලක ෂොපොට් එකක් ඕනේ බෝට් එක බීච් එකට දාන්න. ඒක ලේසි. හදන්නේ. එයාලා යනවා. දවස් ගානකට මාස ගානකට කියලා දන්නේ නැහැ. එහෙම තමයි යාලා ගියා. මෙයා මොකටද මේ හැටි සතුටු වෙන්නේ? එයාගේ අයිතිකාර බෝට් එක ගියා කියලාද? නැත්නම් බෝට් ටික ඔක්කොම ගියාම මම නිදහස් කියලා. පව්වනේ. ඊළඟ බෝට් එකත් යන්නයි සූදානම්.
මටත් ආසයි ගිහලා තලුවක් දාන්න. Bye bye Sri Lanka. Sunset එකත් ඇහිලා මම යනවා ගෙදර. දානවද මේ හදිසියෙන් දුවන්නේ කොයිද කියලා. කෝච්චා බලන්නකෝ. අස්සනයි නේ. නයිස් කෝච්චා. මෙතන මොනවද කියන්නේ කියලා මටවත් ඇහෙන්නේ නැහැ. බස් එක ගණන් ගිහලා දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ. මොකදම කලවර වෙලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. එතකන් අදට ගිහින් එන්නම්. Love you. Bye bye.